සුබ දවසක් හැමෝටම. මම දමරේදි බෑග් එකක් මහන්නයි යන්නේ. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක මහන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර. හරිම ලේසියෙන් අපිට මේක මහ ගන්න පුළුවන්. මුලින්ම අපිට ඕනේ වෙනවා අඟල් 34ක් දිග අඟල් 15ක් පළල අමුරෙදි කොටසක්. මේක 34ක් දිගට ගන්න කියන්නේ අපි බෑග් එක දෙකට නමලයි මහන්නේ. එතකොට අපි බෑග් එකේ උස අඟල් 17ක් හැටියට එනවා. ඒක අපිට ලේසි මහද්දි. ඊළඟට අපිට බෑග් එකේ හැන්ඩල් එකට අඟල් 25ක් දිග අඟල් 3ක් පළල පටි දෙකක් ඕන වෙනවා. ඒ වගේම තව අඟල් 17ක් දිග අඟල් 1කමාරක් පළල පටි දෙකකුත් අපිට ඕන වෙනවා. මුලින් අපි පටි දෙක මහගෙනමු. මේ විදිහට දෙකට නමලා මේක මූට්ටු කරගන්න. මේ තියෙන්නේ මහගත්ත පටි දෙක. දැන් මේක අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් මේක අනිත් පැත්ත හරව ගන්න. අපි කරන්න ඕනේ මේ විදිහට 60 කටුවක් අරගෙන මේකේ කොනකින් එක පැත්තකට වෙන 60 කටුව මෙහෙම ගහ ගන්න. ඊට පස්සේ මේ 60 කටුව මේ පටිය දිගේ ඇතුළට තල්ලු කරගෙන යන්න. ඔයගොල්ලෝ දන්නවනේ මේ විදිහට අපි තල්ලු කරගෙන යන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම දිගට තල්ලු කරගෙන යන්න. ඊට පස්සේ පටිය එහා කොනෙන් 60 කටුව එළියට ගන්න. මෙන්න මේ විදිහට අරගෙන යනකොට අපිට එහා පැත්තෙන් 60 කටුව මතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ රෙදි කොටස එහාට තල්ලු කරගෙන යන්න. එතකොට ඔයාලට නිකම්ම මේ පටිය අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. මේක හරිම ලේසි ක්‍රමයක්. උත්සාහ කරලා බලන්න මේ වගේ පහසු ක්‍රම වැහුම් වලදී. හරි. මෙන්න මේ විදිහට තල්ලු කරගෙන අනිත් පැත්ත හරව ගන්න. හරි. මේ තියෙන්නේ අපි තාම ඉක්මනට මේ පටිය අනිත් පැත්තට හරව ගත්තා. ඊළඟට කරන්න තියෙන්නේ මේ පටිය දෙපැත්තෙම ලස්සන නිමාවක් තියෙන අපි මැහුමක් දාගන්න. ඒ කියන්නේ පොඩි මැහුම් පාරක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. දැන් අපි පටි දෙක හදාගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ අපිට බෑග් එක මහන්න. මේ තියෙන්නේ බෑග් එකේ ඉදිරිපස පළුව. ඔයාලට කැමති විදිහකට මේක ඩිසයින් කරගන්න පුළුවන්. මම නම් මේක එම්බ්‍රොයිඩර් මෝස්තරයක් කරලා තියෙන්නේ. ඊළඟට අපි පටි දෙක අරගෙන මෙන්න මේ විදිහට දැන් බෑග් එකට අල්ල ගන්න ඕනේනේ. ඒක කරද්දී මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් පටි දෙක කොහෙටද අපි මහ ගන්න ඕනේ කියලා. මේ විදිහට බෑග් එකේ පළුව දෙකට නමා ගන්න. ඊට පස්සේ ආපහු සැරයක් මේක දෙකට හරියටම නමා ගන්න. ඒ නැමෙන තැන් වලින් පොඩ්ඩක් ඇඟිල්ලෙන් තද කරලා පොඩි නැමුම් පාරක් තියාගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ නැමෙන තැන් වල පෑනින් පොඩි තිතක් හරි මොකක් හරි ලකුණක් දාගන්න. මෙන්න මේ විදිහට දිග ඇල්ල අනිත් පැත්තෙත් ඒ මාක් එක දාගන්න. ඊට පස්සේ ඉස්සරහා පැත්තටත් ඒ නැමුම් පාරවල් තියෙන තැන් වල මේ විදිහට මාක් කරගන්න. අන්න ඒ තැන් වලට තියලා තමයි අපි බෑග් එකේ හැන්ඩල් එක මහ ගන්න ඕනේ. ඒක මහන්න ඕනේ හැන්ඩල් එක බෑග් එකේ ඉස්සරහා පැත්තට තියලා. ඒ කියන්නේ හොඳ පැත්තට හරවලා තමයි මේ පටි දෙක තියලා මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. මේ තියෙන්නේ අපි මේ විදිහට අල්ලගත්ත පටි දෙක. මේක මහනකොට කොනේ ඉඳලා අඟල් භාගයක්වත් පහළට මහ ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම අර කලින් කිව්වා නේද අඟල් 15ක් දිග අඟල් 2කමාරක් පළල පටි දෙකක් මහ ගන්න කපා ගන්න කියලා. මෙන්න මේ පටි දෙක අපිට ඕන වෙන්නේ මේ තැනට. මෙන්න මේ විදිහට තියලා ඒ පටි දෙක බෑග් එකේ පළු දෙකේම හැන්ඩල් එක උඩින් තියලා මේ විදිහට මහ ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මහ ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මේක මහලා ඉවරයිනේ. දැන් අපි මේක අනිත් පැත්තට හරවලා ලස්සනට පොඩි මෙහුම් වාසියක් නමලා මෙන්න මේ විදිහට අපි මේ පටියත් මේ විදිහට මහගමු. මේ තියෙන්නේ මේ විදිහට මහගත්තට පස්සේ ඒ වගේම ඒකේ උඩිනුත් අපිට පොඩි මෙහුම් පාරක් ලස්සන නිමාවක් එන්න මහ ගන්න පුළුවන්. ඊට පස්සේ බෑග් එක දෙකට නමලා මේ පළු දෙක මහ ගන්න. මෙන්න මේ විදිහට පළු දෙක මූට්ටු කරගන්න. මේ තියෙන්නේ අන්තිමට අපි මහගත්ත බෑග් එක.
හැබැයි දැන් බෑග් එක මෙහෙම මහගත්තට ඇතුළට හරවලා බැලුවොත් ඔයාලට පේනවා මේ දෙපැත්තේ මූට්ටු දෙක පේනවා. එහෙම තියෙනකොට කැතයිනේ. අපි ඒකෙන් මොකද කරන්න ඕනේ? දැන් ඕලොක් මැෂිමක් තියෙනවා නම් අපිට මේක කෙලින්ම ඕලොක් කරගන්න පුළුවන්. දැන් අපි ළඟ නැත්තම් අපිට පුළුවන් මේ විදිහට බෑග් එකේ ඉස්සරහින් පොඩි මෙහුම් පාරවල් දෙකක් අඟල් භාගයක විතර මහගන්න. මෙන්න මේ විදිහට මහගන්න පුළුවන්. එතකොට මේ වාටිය අපිට පේන්නේ නැතුව යනවා. හරි මේ තියෙන්නේ. ඒ විදිහට මාගත්තට පස්සේ මේ බලන්න දැන් අපිට ලස්සන නිමාවකින් යුක්ත බෑග් එකකුත් හම්බෙලා තියෙනවා. හරි. එහෙනම් අපි බෑග් එක මහලා ඉවරයි. මේ බලන්න. දැන් අපි බෑග් එක ඔයාලත් උත්සාහ කරලා බලන්න. අඩු වියදමකින් ලස්සන බෑග් එකක් හදාගන්න.